මම දැන් ඇවිල්ලා ඉන්නේ විශ්වයේ බලවත්ම ස්ථානය වන රුවන්වැලි මහා සෑය ළඟට. ඉතින් මම දැන් නම් ඉන්නේ අත්පොර ළඟ. ඉතින් අදෘශ්‍යමාන මහා සෑය, ශ්‍රී ස්වර්ණමාලී මහා සෑය, රත්නමාලී සෑය, ඉතින් මේ වගේ තවත් බොහෝ නම් වලින් අපිට මේ සෑය හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ මහා සෑය කරවලා තියෙන්නේ කවුරුත් දන්න දුටුගැමුණු රජතුමා. ඉතින් මේ රුවන්වැලි මහා සෑය කරවීම දුටුගැමුණු රජතුමාට කොච්චර බලපෑවද කියනවා නම් මරණයෙන් මතු ඊළඟ ජීවිතේ දුටුගැමුණු රජතුමා තවුතිසා දිව්‍ය ලෝකේ බල සම්පන්න දෙවි කෙනෙක් විදියට ඉපදුනා කියලා මහාවංශයේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ මහා සෑය ගැන වැඩි විස්තර දැනගන්න අපි යමු වීඩියෝ එකට. මම මුලින් කිව්වා වගේ මහා තූපය, රුවන්වැලි මහා සෑය, රත්නමාලී සෑය, ස්වර්ණමාලී සෑය වගේම තවත් බොහෝ නම් වලින් අපිට මේ මහා සෑය හඳුන්වන්න පුළුවන්. ඉතින් මහා විහාරයේ ප්‍රධාන ස්තූපයේ විදියට සලකන්නෙත් යාළුවනේ මේ රුවන්වැලි මහා සෑය. ඒ නිසා මෙය අසදෘශ්‍ය මහා සෑය විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ මහා සෑය නිර්මාණය කරලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 161ත් 137ත් පමණ කාලයේ අපගේ ශ්‍රී ලංකා ද්වීපයේ රජකම් කළ ශ්‍රී ලංකාවට බුද්ධ ශාසනයට වචනයෙන් කිව නොහැකි තරම් සේවය ඉටු කරපු අපි කවුරුත් දන්න දුටුගැමුණු රජතුමා. අපි දැන් කතා කරමු රුවන්වැලි මහා සෑය ඉදිවීමට මුල් වුණ ඉතිහාස කතාව ගැන. ඉතින් මේ රුවන්වැලි මහා සෑය ඉදිකර තිබෙන භූමිය ගැන සොයා බැලුවොත් අපගේ ගෞතම බුදුහිමියන්ට පෙර මේ මහා භද්‍රකල්පයේ පහළ වූ කකුසඳ, කෝණාගම, කාශ්‍යප යන බුදුරජාණන් වහන්සේලා දහස් සංඛ්‍යාත රහතන් වහන්සේලා සමග සමාධිසුවයෙන් වැඩ ඉඳලා පාරිශුද්ධත්වයට පත්වුණ ඉතාම වටිනා භූමියක්. ඉතින් ඒ වගේම අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කර තුන්වන අවස්ථාවේ දිවසින් දැකලා තියෙනවා අනාගතයේ මේ භූමියේ මහා සෑයක් ඉදිවන බව. ඉතින් ඒ බව දැනගත් අප බුදුහිමියන් මේ භූමියේ 500ක් රහතන් වහන්සේලා සමග වැඩහිඳියා කියලා ධර්මයේ සඳහන් වෙනවා. මේ අවස්ථාවේ මේ ස්ථානයට මහාසාල නම් දිව්‍ය පුත්‍රයා පැමිණිලා තියෙනවා. ඉන්පසු අප බුදුහිමියන් ඔහුට පවසලා තියෙනවා මේ භූමියේ අනාගතයේ දෙනෝ දාහක් වඳින පුදන මහා සෑයක් ඉදිවන බවත් ඔබ මේ භූමිය ආරක්ෂා කරන ලෙසට. ඉතින් ඉන් බොහෝ කලකට පසුව මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට බුදු දහම රැගෙන වැඩම කළ අවස්ථාවේ දේවානම්පියතිස්ස රජතුමා කැටුව මේ පින්වන්ත භූමියට වැඩම කරලා තියෙනවා. ඒ අවස්ථාවේ උන්වහන්සේ දිවසින් දැක තිබෙනවා අතීතයේ මේ භූමියේ සතර බුදුහිමිවරු වැඩ සිටි බවත් අනාගතයේ මේ භූමියේ ඉතාමත් සුවිසල් වටිනා දාගැබක් දිවෙන බවත්. ඉන් අනතුරුව උන්වහන්සේ දෑසමන් මල් මිටක් ගෙන මේ භූමියට ඉහලා තියෙනවා. ඒ මල් වැටුණු භූමිය කම්පා වෙනවා. ඉතින් මේ කිසිම දෙයක් වටහාගත නොහැකිව හිටපු දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු මහරහතන් වහන්සේගෙන් මේ ගැන විමසලා තියෙනවා. එවිට උන්වහන්සේ අතීතයේ බුදුහිමිවරු මේ භූමියේ වැඩ සිටි ආකාරයත් අනාගතයේ ඉදිවන මහා සෑය ගැන රජතුමාට පැහැදිලි කරනවා. ඉතින් මේ බව දැනගත් රජතුමා ඉතාමත් සතුටට පත්වෙලා රුවන්වැලි මහා සෑය නිමවීමට සූදානම් වෙනවා. ඒ අවස්ථාවේ මිහිඳු හිමියන් රජුට ප්‍රකාශ කර සිටිනවා රජතුමනි, ඔබට කිරීමට තවත් බොහෝ කාර්යයන් තිබේ. මේ මහා සෑය කරවන්නේ ඔබගේ මුණුපුරකු වන දුටුගැමුණු නම් රජ කෙනෙක් කියලා. ඉතින් ඒක අහලා බොහෝ සෙයින් ප්‍රීතියට පත් වූ රජතුමා ඒ බව සිහිවෙන්න එම ස්ථානයේ ශිලා ස්තම්භයක් ස්ථාපිත කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේ දිස් වෙන්නේ ඒ ශිලා ස්තම්භය. මේක පිහිටලා තියෙන්නේ රුවන්වැලි මහා සෑයේ උතුරු දොරටුවට ඉදිරිපසින්. ඔන්න දැන් තමයි කතාව පටන් ගන්නෙ. ඉතින් ඊට බොහෝ කලකට පසුව දුටුගැමුණු රජතුමා දිනක් ශ්‍රී මහ බෝධිය වන්දනා කර එන විට මේ ශිලා ස්තම්භය දැකලා මෙතනට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ කණුවේ තිබුණු විස්තර කියවලා Taman මේ වගේ සෑයක් හදන්න යනවා කියලා දැනගෙන ගොඩාක් සතුටු වෙනවා.
ඉතින් මේ සෑය සෑදීමට මිල මුදල් ශ්‍රමය ද්‍රව්‍ය බොහෝසයින් අවශ්‍ය බවත් තමන් විශාල යුද්ධයකින් පසුව රට සංවර්ධනය කරන අවධයේ සිටි නිසාත් ඒවා සොයා ගැනීම ඉතා අසීරුවන බවත් රජතුමාට වැටහෙනවා. ඉතින් මේ අවස්ථාවේ මේ බව දැනගත් ශක්‍ර දේවේන්ද්‍රයා රුවන්වැලි මහා සෑයට අවශ්‍ය ද්‍රව්‍ය මවල දෙන්න කියලා විශ්මකර්ම දෙවියන්ට අවසලා තියෙනවා. ඉතින් රජතුමා නොසිතූ ලෙසින් ශ්‍රී ලංකාව වටෙන්ම සෑයට අවශ්‍ය ගඩොල් රන්රිදී මුතුමැණික් ලැබිලා තියෙනවා. ඉතින් අපි හරියට හිතලා බැලුවොත් මේ මහා සෑය හදන්න දෙවියන්ගේ උදව් පවා ලැබිලා තියෙනවා. ඉතින් බලන්නකෝ අපි මේ වාසය කරන්නේ මොනතරම් පින්වන්ත රටකද කියලා. ඉතින් මේ චෛත්‍යයේ ගෘහ නිර්මාණ ශිල්පියා ඉතාමත් තරුණ ශිල්පියෙක්. දින රජතුමා මේ ගෘහ නිර්මාණ ශිල්පියාගෙන් විමසලා තියෙනවා මේ දාගෙබ සාදන්නේ කුමන හැඩයකටද කියලා. එවිට මේ ශිල්පියා සේවකයන්ට පවසලා තියෙනවා පැන් භාජනයක් රැගෙන එන ලෙසට. ඉන්පසුව ඔහු මේ පැන් භාජනයට අතකින් ගහනවා. එතකොට මේ භාජනයේ දිය බුබුලක් හැදිලා තියෙනවා. ඉන්පසු ඔහු රජතුමාට පවසනවා මෙන්න මේක තමයි හැඩය රජතුමනි කියලා. ඉතින් මේක දැකපු රජතුමා මේ ශිල්පියා ගැන ගොඩක් පැහැදිලා තියෙනවා. ඉතින් මේ දාගැබ බුබ්බුලාකාර හැඩයේ දාගැබක්. දැන් අපි සාකච්ඡා කරමු මේ මහා සෑයට නම තැබූ කතාව පිළිබඳ. ඉතින් ඔන්න සෑය සෑදීමට භූමිය සෑදීම ආරම්භ කරනවා. ඉතින් මේ අවස්ථාවේ එම භූමියේ තිබූ රන්තෙලඹු ගසක් ඉවත් කරන්න යද්දි ඒ ගසේ සිටි වෘක්ෂ දේවතාවිය ඒකට විරුද්ධ වෙලා තියෙනවා. රජතුමා සහ රහතන් වහන්සේලා මෙතන ඉදිවෙන්න යන මහා සෑය ගැන මේ දේවතාවියට වටහා දෙනවා. ඉතින් මේ බව දැනගත් දේවතාවිය මෙතනින් ඉවත් වෙන්නේ එක කොන්දේසියක් පිට. ඒ තමයි මේ මහා සෑයට තමන්ගේ නම යොදන්න ඕනේ කියන එක. ඉතින් රජතුමා එකට කැමති වෙලා මේ මහා සෑයට ස්වර්ණමාලී මහා සෑය කියලා නම් තියනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ සෑයට නම වැටුනේ. ඉන්පසුව මේ මහා සෑයේ වැඩ ආරම්භ කිරීමට සූදානම් වෙලා තියෙනවා. ඉතින් මේ සඳහා දහස් සංඛ්‍යාත රහතන් වහන්සේලා සහ රටවැසියන් සහභාගි වෙලා තියෙනවා. ඉතින් එදා එම භූමිය මොන වගේ වෙන්නේ නැද්ද කියලා ඔයාලට චිත්‍රරූප මෑනෙ ඇති කියලා මං හිතනවා. ඉතින් ඔන්න අර ගල් කණුව එතනින් ඉවත් කරලා මද දුරකින් ඒ නැවත හිටවලා එය තිබුණු තැන රන්කූරක් සිටුවලා එයට රිදී නූලක් ගැටගසා රජතුමා චෛත්‍යය අරයමනින්න පටන් ගන්නවා. ඉතින් මේ අවස්ථාවේ සිද්ධාර්ථ නම් රහතන් වහන්සේ නමට වැටහෙනවා මේ දාගැබ ඉතා විශාල වන බවත් එවිට දාගැබ සාදා නිමවනතුරු රජතුමාට ජීවත්විය නොහැකි බවත් ඒ වගේම මෙතරම් විශාල දාගැබක් සෑදුවොත් පසු කලක මේ දාගැබට හානියක් සිදු වුණොත් එය ප්‍රතිසංස්කරණය කිරීමට නොහැකි බවත්. ඉන්පසුව ඒ හිමිනම රජතුමා අසලට වැඩම කරලා මම මේ චෛත්‍යයට අරය පෙන්වන්න රජතුමනි කියලා පවසලා සුදුසු අරයක් මැනලා දෙනවා. ඉතින් ඒකට කැමති වුණ දුටුගැමුණු රජතුමා ඒ ප්‍රමාණයට දාගැබේ වැඩ ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ සුවිසල් ස්තූපය උසින් අඩි 338ක් වගේම අඩි 942ක විශ්කම්භයකින් යුක්ත වෙනවා. ඒ වගේම මේ චෛත්‍ය ලෝකයේ දැනට පවතින උසම ස්මාරක අතරින් එකක්. ඒ වගේම යාළුවනේ මේ දාගැබ අපේ රටේ අතීතයේ තිබුණු විශිෂ්ට තාක්ෂණය මුළු ලොවටම විදහා පානවා. අපි දැන් කතා කරමු ස්වර්ණමාලී මහා සෑයේ ඉදිකිරීම කොහොමද කරලා තියෙන්නේ කියලා. මේ දාගැබේ අත්තිවාරම ගොඩක් ගැඹුරට හාරලා තියෙනවා. ප්‍රථමයෙන් ගල් සහ ගල් කුඩු යොදලා ඇතුන් ලවා පාගනවා. ඊට පස්සේ පස් සහ ජලය හුණු දාලා නැවතත් ඇතුන් ලවා පාගනවා. ඒ වගේම ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙනවා මේ ක්‍රියාවලියේදී ඇතුන්ට හමු සපත්තු දැම්මා කියලා. ඒකට හේතුව තමයි ජලයයි හුණුයි එකතු වූ විට සිදුවන ප්‍රතික්‍රියාවෙන් ඇතුන්ගේ පාද ආරක්ෂා කරන එක. ඊට පස්සේ මැටි දාලා නැවතත් පාගවලා තියෙනවා. මේ මැටි වර්ගය හඳුන්වන්නේ නවනීත මැටි කියලා. ඊට පස්සේ ගඩොල් අතුරලා නැවතත් නවනීත මැටි යොදලා තලනවා. ඉන්පසුව කුරුවින්ද පාෂාණය යොදලා නැවතත් තලනවා. ඊටත් පස්සේ එකිනෙකට සම්බන්ධ ඉතාම ශක්තිමත් යකඩ දැලක් යොදලා මැටි යොදලා නැවතත් තලනවා. ඊට පස්සේ තිරුවානගල් දමලා නැවතත් මැටි දාලා තලනවා. ඊට පස්සේ තඹ පතුරක් යොදලා තියෙනවා. හිරියල් පාෂාණය තල්තෙල් තමග මිශ්‍ර කරලා යොදලා නැවතත් තල්ලා තියෙනවා. අත්තිවාරමේ අවසානයේ විදිහට රිදී දැලක් යොදලා තියෙනවා. ඉතින් මේ අත්තිවාරම
කිතරම් ශක්තිමත් නැද්ද කියලා ඔයාලට තේරෙනවා ඇති කියලා මං හිතනවා. ඒ වගේම ජනප්‍රවාදයට අනුව මේ අත්තිවාරම නව වතාවක් ගිලා බැහැලා තියෙනවලු. ස්වර්ණමාලී මහා සෑය සෑදීම දුටුගැමුණු රජතුමා ආරම්භ කර තිබෙන්නේ වෙසක් පුන් පොහොය දිනක. ඒ වගේම සෑයට මුල්ගල තබලා තියෙන්නේ ඇසළ පුන් පොහොය දවසක. උතුරුසල කියන නැකතකින් තමයි යාළුවනේ මේ සෑය හදන එක ආරම්භ කරලා තියෙන්නේ. දැන් අපි සාකච්ඡා කරමු රුවන්වැලි මහා සෑයේ ධාතු නිදානෝත්සවය ගැන. පේසාවල්ලු 3 වෙනකන් දාගැබේ වැඩ අවසන් කරලා මේඝ වර්ණ එහෙමත් නැත්නම් කළු වර්ණයෙන් යුතු දිගින් වැඩි විශාල පාෂාණ වර්ගයක් රැගෙනවිත් රුවන්වැලි මහා සෑයේ ධාතු කුටිය එහෙමත් නැත්නම් සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරන කුටිය නිර්මාණය කළා තියෙනවා. ඉතින් මේ පාෂාණ රැගෙනවිත් තිබෙන්නේ උතුරු කුරු දිවයින නම් ප්‍රදේශයකින් කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් ඊට පස්සේ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමට සූදානම් වුණා. අනිවාර්යෙන්ම ඔයාලා අහලා තිනේ රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා. ඔයාලා දන්නවද ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් කියන්නේ කොපමණක්ද කියලා? ද්‍රෝණයක් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ ධාතුන් වහන්සේලාගෙන් 8 එකක්. ඉතින් මේ දාගැබේ තවත් විශේෂත්වයක් සඳහන් කරොත් එකම ස්ථානයක ධාතුන් වහන්සේලා වැඩිම ගණනක් වැඩ සිටින ලොව එකම දාගැබ වෙන්නේ මේ රුවන්වැලි මහා සෑය. ඉතින් යාළුවනේ මම දැන් මේ ඉන්නේ රුවන්වැලි මහා සෑයේ කිසිදා විවෘත නොවන බටහිර දොරටුව ළඟ. ඉතින් මේ දොරටුව ගැන ඉදිරියෙන් ගැන මම ඔයාලට වීඩියෝ එක යන අතරතුරදී කියන්න. ඔයාලා දන්නවද රුවන්වැලි මහා සෑයේ බටහිර දොරටුව කවදාවත් විවෘත කරන්නේ නැහැ කියලා? අපි දැන් සාකච්ඡා කරමු ඒ ඇයි කියලා. ඔන්න රුවන්වැලි මහා සෑයේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන අවස්ථාව ආවම ධාතුන් වහන්සේලා අවශ්‍ය බව රජතුමා සෝනුත්තර නම් 16 හැවිරිදි රහතන් වහන්සේ නමකට පවසනවා. ඉතින් උන්වහන්සේ එම කටයුත්ත බාරගෙන මාංජරික නම් නාගලෝකයට වැඩම කරනවා. ඉතින් ඒ නාගලෝකයේ රජුවන මහා කාල රජු ළඟ තමයි ඒ වෙනකොට මේ ධාතුන් වහන්සේලා වැඩ ඉඳලා තියෙන්නේ. ඒ රජුගෙන් ධාතුන් වහන්සේලා ඉල්ලූ විට නාගරජු ඒකට අකමැති වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ රජතුමා තමන්ගේ බෑනාවන වාසුලදත්ත නම් නාගයාට පවසලා තියෙනවා ඔබ මේ ධාතුන් වහන්සේලා රැගෙන පලා යන්න කියලා. ඒ බව ඇසූ වාසුලදත්ත ධාතු කරඬුව ගිල දමා කඳුකර ප්‍රදේශයට පලා ගොස් තිබෙනවා. ඉතින් මේ අවස්ථාවේ සෝනුත්තර හිමි දේශනා කරලා තියෙනවා නුඹලා කෙතරම් මේ ධාතුන් වහන්සේලා වැන්දත් නුඹලාට පින් පෙරෙනවා මිස මාර්ගඵල ලැබෙන්නේ නැහැ. මාර්ගඵල ලැබිය හැක්කේ මිනිසුන්ට හා දෙවියන්ට පමණයි කියලා. ඒත් ඔය කිසිවක් නැසූ නාරජු කියලා තියෙනවා එසේ නම් තිබෙන තැනකින් ඔබ වහන්සේ ගන්න කියලා. ඔන්න ඉතින් ඇත්තටම මේ හිමිනව ඉඳලා තියෙන්නේ ඔන්න ඔය වචනය රජුගෙමුවෙන් පිට වෙනකම්. ඒ ෂණයෙන් උන්වහන්සේ දිව්‍ය හස්තයක් මවා වාසුලදත්තගේ උදරේ තිබූ ධාතුන්ද රැගෙන රුවන්වැලි මහා සෑයේ බටහිර දොරටුවෙන් මතුවලා තියෙනවා. ඉන් පසුව තමයි නාරජු දැනගන්නේ ධාතුන් වහන්සේලා ඔහු සතුව නැති බව. නමුත් පසුව නාගයන්ගේ දුක ඇසූ රහතන් වහන්සේලා ඔවුන්ටත් ධාතුන් වහන්සේලා කුඩා ප්‍රමාණයක් දී තිබෙනවා. ඉතින් එදා පටන් අදට රුවන්වැලි මහා සෑයේ බටහිර දොරටුවෙන් නාගයන් මහා සෑය වඳින්න එනවා කියන විශ්වාසය නිසා තමයි අදටත් රුවන්වැලි මහා සෑයේ බටහිර දොරටුව වසා තිබෙන්නේ. සාමාන්‍යයෙන් ඕනෑම දාගැබක ධාතුන් වහන්සේලා කරඬුවක බහ ඒ කරඬුව තමයි දාගැබේ තැන්පත් කරන්නේ. නමුත් මේ දාගැබේ ධාතුන් වහන්සේලා වැඩ සිටින්නේ බුදුහිමියන් පිරිනිවන් පෑ ආකාරයට බවත් එය එසේ සිදුවන්නේ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයක් නිසා බවත් ධර්මයේ සඳහන් වෙනවා. උතුරු දිශාවට හිස යොමු කරලා දකුණු දිශාවට සිරිපතුල් යොමු කරලා බටහිර දිශාව දෙස බලා සිටින විදිහටලු මේ බුදුරුව පිහිටලා තිබෙන්නේ. ඉතින් ධාතු නිදානෝත්සවයෙන් අනතුරුව දුටුගැමුණු රජතුමා තමන්ගේ සියලුම ආභරණ මේ දාගැබට පූජා කරලා මේ මුළු ශ්‍රී ලංකා ද්වීපයම දින 7ක් රුවන්වැලි මහා සෑයට පූජා කරලා තියෙනවා. ඉතින් ඒ අතරේ මහ ජනතාවටත් මහා සෑය වන්දනා කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉන් අනතුරුව අපි කලින් සඳහන් කළ පාෂාණයෙන් ධාතු කුටිය මුද්‍රා තබලා තියෙනවා. ඒ වගේම මේ ධාතු ගර්භය ඇතුලේ බුද්ධ චරිතයේ විවිධ අවස්ථා ඉතාමත් චමත්කාරජනක විදිහට සිතුවම් කරලා තියෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා.
ඉතින් ඉන් පසුව දාගැබේ 4 කොටුව දක්වා වැඩ නිම කරලා තියෙද්දි රජතුමාගේ ශරීරය රෝගාතුල වෙලා ඉතාමත් දුර්වල වෙලා තියෙනවා. ඒ වගේම රජතුමා දැඩිසේ දුකින් ඉඳලා තියෙනවා දාගැබ සාදා නිමවීමට පෙර මාගේ ආයුෂ අවසන් වේවිද කියලා. ඉතින් රජතුමා ඉක්මනින්ම තමන්ගේ සහෝදරයා වෙන සද්ධාතිස්ස කුමාරයාට මහා සෑය ඉක්මනින් සාදා නිම කරන ලෙස පවරනවා. නමුත් සද්ධාතිස්ස කුමරුට වැටහෙනවා දාගැබේ වැඩ නිමවන තුරු රජුට ජීවත් විය නොහැකි බව. පසුව ඔහු දාගැබේ සාදා නිම නොකළ කොටසේ උණලීයෙන් සැකිල්ලක් සාදා සුදු රෙදි යොදා දාගැබ සාදා නිම වූ ලෙස රජතුමාට පෙන්වනවා. මේක දැකපු දුටුගැමුණු රජතුමා ඉතාමත් සතුටින් මරණයට පත්වී තව්තිසා දෙව්ලොව බල සම්පන්න දෙවි කෙනෙකු විදියට උපත ලැබුවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් ඉන් පසුව සද්ධාතිස්ස රජතුමා රුවන්වැලි මහා සෑය සාදා නිම කරලා තියෙනවා. ඉතින් මුල් කාලයේ මේ දාගැබ අඩි 240ක උසකින් සමන්විත වුණා කියලා සඳහන් වෙනවා. ඒ වගේම කොත වෙනුවට තිබුණේ ජත්‍රයක් කියලත් කියනවා. පසුව ලජ්ජතිස්ස රජතුමා විසින් සලපතල මළුව සහ වාහල් කඩ ඉදි කළා තියෙනවා. ඒ වගේම කල්ලාටනාග රජතුමා විසින් වැලි මළුව කරවලා තියෙනවා. ඊට අමතරව පසුව මේ මහා සෑය ප්‍රතිසංස්කරණය කෙරූ රජවරුන් කිහිප දෙනෙකු සඳහන් කරොත් පළමු වන අග්‍රබෝධි, දෙවන මුගලන්, මහා පරාක්‍රමබාහු වගේම නිශ්ශංක මල්ල වගේ රජවරුන් අපිට හඳුන්වන්න පුළුවන්. ඒ රුවන්වැලි මහා සෑය ගැන කතා කරද්දී නොකියම බැරි රජ කෙනෙක් තමයි බාතිකාබේ රජතුමා කියන්නේ. ඉතින් ඔයාලට මේ පේන්නේ සලපතල මළුවේ ඇති එම රජතුමාගේ පිළිරුව. ඉතින් මං එහෙම සඳහන් කරේ ඇයි කියලා අපි දැන් සාකච්ඡා කරමු. මේ බාතිකාබේ රජතුමාට පුරුද්දක් තිබ්බා. ඒ තමයි සෑම දිනකම රාත්‍රී ආහාරයට පෙර රුවන්වැලි මහා සෑය වන්දනා කිරීම. ඒ දවසක් බාතිකාබේ රජතුමාට සිදු වූ අත්තරදීමකින් මහා සෑය වන්දනා නොකර ආහාර ගැනීමට යනවා. ඉතින් ඔහු ආහාරය ගන්න යනකොටම ඔහුට මතක් වෙනවා මහා සෑය වැන්දේ නෑනි කියලා. ඉතින් ඔහු ආහාර ගැනීම පවා නවත්තලා රුවන්වැලි මහා සෑය වන්දනා කරන්න යනවා. එතකොට ඉතාමත් මිහිරි පිරිත් හඬක් ඇසිලා තියෙනවා. නමුත් මළුව වටේ සොයා බැලුවත් කවුරුත් ඉඳලා නැහැ. ඒ වගේම ඇසෙන ආකාරයට නම් ඒ පිරිත් හඬ ඇසෙන්නේ ධාතු ගර්භයේ ඇතුලේ. ඉතින් මේ අවස්ථාවේ ඔහු මම කෙසේ හෝ මේ සිදුවන්නේ කුමක්දයි සොයා ගැනීමයි දැඩි අධිෂ්ඨානයෙන් යුතුව සලපතල මළුවේ අසුන්ගෙන තියෙනවා. ඉතින් මේ රජුගේ මේ අධිෂ්ඨානය නිසා ශක්‍ර දේවේන්ද්‍රයන්ගේ ආසනය රත් වෙන්න පටන් අරන් තියෙනවා. මේ කුමක්ද සිදුවෙන්නේ කියලා සොයා බැලුව ශක්‍ර දෙවියන් මේ බව රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භයේ ඇතුලේ පිරිත් දේශනා කරන මහරහතන් වහන්සේලාට දැනුම් දෙනවා. මේ රජතුමා ඉතා පින්වත් බව දැනගත් මහරහතන් වහන්සේලා රජතුමාව ධාතු ගර්භය තුලට එක්කන් ගිහින් හැමදේම පෙන්නවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් ඔයාලා හිතලා බලන්නකෝ මේ බාතිකාවේ රජතුමා කොච්චර පින්වන්ත වෙන්නේ නැතිද කියලා. ඉතින් ඔන්න ඔය නිසා තමයි රුවන්වැලි මහා සෑය ගැන කතා කරද්දී මේ බාතිකාවේ රජතුමා ගැන නොකියම බැරි. ඉතින් පසුව ශ්‍රී ලංකාවට එල්ලුණ විවිධ ආක්‍රමණ වලින් මේ දාගැබට දැඩි ලෙස හානි වෙනවා. මුල් කාලේ අඩි 240ක උසකින් යුක්ත වී තිබූ මේ දාගැබ ඒ කාලයේ වෙද්දී අඩි 118කට අඩු වෙලා තිබුණේ. කොහොම හරි මේ ආකාරයෙන් හානි වෙලා තිබුණ මේ දාගැබ 1873 වර්ෂයේදී නාරංවිට සුමනසාර නම් හිමිනමක් විසින් ප්‍රතිසංස්කරණය කරන්න ආරම්භ කරනවා. ඒ වගේම 1902 වර්ෂයේදී රත්නමාලී සෑය සංවර්ධන සමිතිය නමින් සමිතියක් පිහිටවලා ඒ මාර්ගෙන් රුවන්වැලි මහා සෑය ප්‍රතිසංස්කරණය කරන්න ආරම්භ කරනවා. 1914 වර්ෂයේදී මේ දාගැබ අඩි 40ක් පමණ සාදා තියෙද්දි මේ රුවන්වැලි මහා සෑය කඩා වැටීමට ලක් වෙනවා. ඒත් මේ පින්වන්ත හිමිනම කිසිවිටකත් අධෛර්යමත් වුණේ නැහැ. කොහොම හරි 1940 වර්ෂයේ ජූලි 17 වෙනිදා නාරංවිට සුමනසාර හිමියන් මේ දාගැබ අපිට වර්තමානයේ දිස්සන ආකාරයට ප්‍රතිසංස්කරණය කරලා නිම කරනවා. ඒ වගේම රුවන්වැලි මහා සෑයේ බටහිර දොරටු දිශාවෙන් අපිට අදටත් දුටුගැමුණු රජ සමයේ ඉදි කරපු ඒ ඇත්පවුර ඒ විදිහටම සංරක්ෂණය කරලා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අද මම කතා කරේ ඔය ගැන තමයි. ඉතින් මොහොතක් හිතන්න අපි මේ වගේ පින්වන්ත රටක ඉපදෙන්න කොච්චරනම් පින් කරලා ඇද්ද කියලා.
ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ඔයා තාමත් HL Creations YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් මං ගිහින් එන්නම්. මම හිරු ක්ලික්මාල්.